සියලු දේ අධහැර වනගත වුණු පඬිතුමාට තමන්ගේ දක්ෂකමින්ම ජය ගන්නට උදව් ලැබුණා නේද? ගුත්තිල පඬිතුමා හා මූසිල අතර වීණා වාදන තරඟය අති විශාල ජනකායක් මැද්දේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් දැන්. තරඟය නරඹන දිනෝ 1000ක් මහා ජනකායක් අතරේ මුලින්ම අසුන්ගෙන සිටින්නේ බරණැස් රජතුමා. තරඟ වේදිකාව ඉහළ අහසේ සක්‍ර දෙව්තුමන් සහ සුධර්මා බිසව ප්‍රධාන දෙවඟනන් රැසක් පැමිණ බලා සිටිනවා වීණා වාදන තරඟය ආරම්භ වන තුරු. පින්වතුනි, පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය මගින් 67 වන වරටත් ඉදිකරන ලද මේ සුවිශාල දර්ශනීය වෙසක් මහා තොරණේ අවසන් රූපරාමුව නැත්නම් 13 වෙනි රූපරාමුව දෙස බලා සිටින්න.